ඒ ගොන් උකුස්සට තේරෙන්නේ නේද? කලින් එකාට වෙච්ච එකම තමයි මටත් වෙන්නේ කියලා. අනේ පින්වතුනි, ඔබ ඔබගේ වාසනාවන්ත මනුස්ස ජීවිතේ සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට ගත කරලා මැරිලා යනවා. ඔබගේ සාක්කුවේ තියෙන යතුරු ගාන ඒකට සාක්ෂි දරනවා ඇති. ඔබට නිදහසේ නිදා ගන්නවත් බෑ නේද? මොකද්ද පින්වතුනි මේ කරගත්තේ ඔබ ජීවිතේට? තිරිසන්නු මේට වඩා හොඳට සතුටින් ජීවත් වෙනවනේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ මොකද්ද මේ කරගත්තේ? ෆෝන් එක රකින්න ඕනේ, මාලේ රකින්න ඕනේ, මුද්ද රකින්න ඕනේ, වලලු ටික රකින්න ඕනේ, ඇඳුම් ටික රකින්න ඕනේ, පොඩි ළමයව රකින්න ඕනේ, ලොකු ළමයව රකින්න ඕනේ, කෙල්ලව රකින්න ඕනේ, ලොකු දුවව රකින්න ඕනේ, අම්මව රකින්න ඕනේ. තා කොච්චර කියන්නද මං? හෙට එළි වෙනකන් කිව්ව හැකි නේද ඔබ රකින්න ටික? මොන අපරාධයක්ද පින්වතුනි ඔය කරගත්තේ? ඔබ රැස් කරනකොට හිතුවේ නෑ නේද ඔය ටික ඔබට වෙයි කියලා. නමුත් අන්තිමට උදා වෙච්ච දේ බලන්න. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි, මේකේ තියෙන ආදීනව. මෙන්න මේක හරියාකාරව ඔබට වැටහුණා නම් ඔබට අනත්ත් ස්වභාවය කියන එක වැටහෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු අසාර ස්වභාවය. මෙන්න මේ අසාර ස්වභාවයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳට බලන්න පින්වතුනි, ඔන්න අසත්පුරුෂයා විසින් වටිනකමක් දුන්නහම ඔබ ඒකට කැමති වුණා. කැමති වෙලා ඔබ ඒක ලබන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරද්දී ඒකට විපාකයක් විදියට ඔබට උපදින්න වෙනවා. ලේසි පහසු වැඩක්ද? ඔබට ಜಾතියක් සකස් වෙනවා. ඒ ಜಾතිය දේව ಜಾතිය වුණත් ඒක ಜಾතියක් පින්වතුනි. ඒකට ඒකාන්තයෙන්ම සංසාරේ කරගත්ත විපාක බහිනවද නැද්ද? විපාක බහිනවද නැද්ද? බහිනවා. සුගතිය ඉපදුනා කියලා එකක් නෑ පින්වතුනි. දිව්‍ය ලෝකේ චාතු මහා රාජිකයේ ඉන්නවා නාග කියලා කොටසක්, දේව කොටසක්. මේ නාග කොටස පණ බයේ ගැහෙනවා පින්වතුනි. කාව දැක්කහමද? ගුරුලන්ව දැක්කහම. ගුරුළු රාජ පිරිසක් ඉන්නවා දිව්‍ය ලෝකේ. මේ ගුරුළු මේ තිරිසන්නු නෙමෙයි. ගුරුළු කියලා දේව කොටසක් ඉන්නවා. ඒ දේව කොටස දැක්කහම පණ බයේ ගැහෙනවා. බුදුහාමුදුරුවෝ මහා සමය සූත්‍රයේ දේශනා කළා තියෙනවා. යේනාග රාජා සහසා හරන්ති. මේ නාග රාජයෙන්ව සැහැසි ලෙස දැහැගෙන යන ගුරුළු පක්ෂියෝ ගැන. ඉවරයි නේද ජීවිතේ?